හෙල්ලෝ අයිපුුවන් කියල පිළිගන්නවා තියෙන අඩුත් නැතු වැඩුවෙන කියල ප්‍රාර්ථනා කරමින් පිළිගන්නවා අදත් එවලූෂ නාමේ චැනලකට ඉතින් අද මේ වීඩිය කියන හේතුව තමයි අපිට මොකක් හරි වීඩිය එකක් සහ නැතං මොක් හරි ෂෝට් ෆිල්ම් එක ෆිල්ම්මයක් හදද්දි ගොඩක් ඉම්පෝර්ට් වන සවුන්් කියන එක ගැන් සවන්් රෙකෝඩිං සම්බන්ධ වීඩියත්තවද බම් මේ ගෙනල්ලා තියෙන්නේ ඉතින් මේ අතමංවාඩ කියර දෙන්න යන්නේ හොඳ සවන්් රෙකෝඩිං කරගන්න පුළුවන් නියම සොෆ්ටය එකත් එක් සහ ඒක වැඩකරන විතමාද මංවාට කියර දෙන්න බලාපොරොත්තු වෙන්නේ එනම් වැඩි කතා කරන්නතු වීඩිය ඇතුරටම කියල බලමු කොමත් තියෙන කියලා ඕකේදෙන් අපි දැන් බලන්න අයන්නේ ඒ සොෆ්ටය මොකද කල ඉතින් ඒ සොෆ්ටය තම වාලා සමහරණ මේ දන්නවත් ඇති ඒක නම තම අවඩිය සිටි ඉති මේ තම ගොඩක් යුසෙන් මේ සවන්ස්වලට ඒ සවන්් සදන්නේම සහ ඩබින්වල මේ යුසන මේ අවඩිය සිටි කියන සොෆ්ටයක ඉතින් එක අපෙන මේ වගේ ස්ටෝල් කරගෙන අපිට මේක මේ වගේට පේස් තම බලාගන්න පුළුවන්ගන්න එක ඉතින් අපිට මේකේ ගත්තාම මෙතනින් අපිට මොක්හරි අවඩිය එකක් අපිට රෙකෝඩ් කරගන්න පුළුවන් සහ මෙත එක ජස්මෙන්ට කරන්න පුළුවන් තිබ ඉස්සෙල්ලාවාට කියල දෙන්න මෙ මේ උඩ තියෙන බායකේ තියෙන ටූල්සලින් මොනවද කරන්න කියලා ඉතින් මේ අපිට පලේ කරන එක ස්ටෝප් කරන්න සහ මේක මේකින් පුලට ෆස් කරන්න සහ මේක අප පලේ කරන්න මෙතන මෙවා මගේ හයිටලා තියන්නේ මමකල්පත් මෙත ටික්පොට් කර නැතිහිද ඒහින්ද මෙතිනින් සෞන්ඩයක් මොක්හරි ලැප් එක ගැන අතමගේ පිසේගේ ොඩක් ස්ටොප් එකවා තියෙන එකක් අපිට මේකින් ඉන්පොට් කරගන්න මෙන්න මේ විදිට අප මේ ෆයිල් ගිහිල්ලා ෆයිල් එක තින මෙ මෙතන ඉම්පෝට් කියන මෙතින අපට පෙන්නවා ඔප්ෂන්ස් හතරත් තියෙනවා මෙතන අවුඩිය තියෙනවා මිඩියගත් තියෙනවා ලේබල්ස් තියෙනසා රෝඩේට කියන තියෙනවා මෙතිනින් අපි අවුඩිය කියන අවඩියෝ කියන එක දුන්නාම අපිට මෙතරින් සෙට් කරලා වාට වගේ ඕන ෆයිල් එක අවුඩිය එක මෙතනින් අපිට ඉම්පෝට් කරගන්න පුළුව මම මෙන්න මේ විදියට මම ඉම්පෝට් කරගන්න මෙන්න මේ අවුඩිය එක ඕරයිට ඉතින් ඊට පස්සේ මම මේ ඉම්පෝට් කරගත්තන් පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලාගන්න වෙන්න පුළුවන් වෙන්නේ ඉතින් මෙන්න මේ වගේ අපිට අපේ ෆයිල් කරමු ඉම්පෝට් කරමු ප්‍රොජෙක්ට් ෆයිල් එක මේ විදිහට තමයි තියෙන්නේ ඉතින් අපිට මේක මේ විදිහට ප්ලේ කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට මේකෙන් මේක රෙකෝඩ් අපිට මේ කියන්නේ ප්ලේ කරලා බලන්න පුළුවන් දැන් මෙතන වගේ මේ හයිටලා තිබ්බ කීස් සේරම ආයේ මේක ඇක්ටිව් වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපිට ප්ලේ කරන්න පුළුවන් සහ අපිට මේක ප්ලේ කරන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් අපිට ස්කිප් කරන්න පුළුවන් මෙතනින් අපිට ආයේ ස්කිප් ද එන්ඩ් කියලා කරන්න පුළුවන් මෙතනින් අපිට රෙකෝඩ් කරගන්න පුළුවන් සවුන්ඩ් එකක් මම දැන් මේ කියන සවුන්ඩ් එක තමයි මෙතනින් ඔයාලට පේනවා මේ රෙකෝඩ් වෙන්නේ ඉතින් අපිට ඒක ස්ටොප් කරගන්න මේකෙන් පුළුවන් ඉතින් මේක දැන් මට අවශ්‍ය නැති හින්දා මම මේක අයින් කරගන්නම් එහින්ද මම මේක අයින් කරගන්නවා මම මේ විදිහට අපිට මේක සිලෙක්ට් කරලා මේකේ අපිට පුළුවන් මෙන්න මේක මේ විදිහට රිමූව් කරගන්න මෙතනින් අපිට පුළුවන් මෙන්න මේ වගේ මේ අවුඩිය එක මෙන්න මේ විදිහට එඩිට් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ අයිකන් එකක් ඔයාලා පේනවා ඇති ඒ හින්දා අපිට මේකෙන් එඩිට් කරගන්න පුළුවන් සහ මේකෙන් උඩට ගියාම අපිට මේ වගේ මේ අතක් වගේ පේන ඉතින් අපිට මේ අවුඩිය එකේ හාඩ් මෙහාට කරලා එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මේකදී අපිට ගොඩක් යූස් වෙනවා මෙතනින් ඒක සිලෙක්ට් කරලා ඒ වගේ මේ පාට නිල් පාට සිලෙක්ට් කරලා ඔයාලට කීබෝඩ් එකේ තියෙන ඩිලීට් කියන බටන් එක ක්ලික් කරලා අපිට මේක ඩිලීට් කරගන්න පුළුවන්. ඕල්රයිට් then. ඊට පස්සේ අපිට දැන් ඊළඟට යන්න තියෙන්නේ දැන් මම මේක ප්ලේ කරලා ඔයාලට පෙන්නන්න මොකද්ද මේකේ අවුඩිය එකේ තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ මේ අවුඩිය එක තමයි ඉතින් මේ සින්දුවට ඇහුවේ නැත්නම් කියලා අහන්න පුළුවන් මේක මම සින්දුවක් එක කරලා තියෙනවා ඔයාලට බිග් ස්ටෑම් කියන channel එකට ගිහලා ඔයාලට ඒක බැලීමේ හැකියාවක් තියෙනවා ඕකේ අපි ඊළඟට බලන්න යන්නේ මෙතන මේ මෙතනින් එහා පැත්තේ තියෙන ටූල්ස් ටික මොනවද කියලා තමයි දැන් ඔයාලා බලා ගන්න යන්නේ මේක තමයි අපිට මේක සිලෙක්ට් කරගන්න පුළුවන් මේ සිලෙක්ෂන් කියන ටූල් එක පාවිච්චි කරලා සහ මෙතනින් අපිට මේක එන්වලොප් කරගන්න පුළුවන් මේකෙන් අපිට ඩ්‍රෝ ටූල් එක තමයි මේක සහ මේක තමයි මල්ටි ටූල් එක සහ මෙන්න මේකෙන් අපිට පුළුවන් මෙන්න මේ ආත්කාජයක් වගේ එක ප්ලස් සලකුණ නැද්ද තියෙනවා ඒකින් අපිට මෙන්න මේ අවුඩියෝ එක සූම් කර ගැනීම හැකියාව තියෙනවා චූඩි චූඩි කෑලි වලට අපිට මේ වගේ තමයි මගේ දැන් මේ සවුන්ඩ් එක ගිහලා තියෙන ඔයාලට හොඳට මේක සූම් කරලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මගේ සවුන්ඩ් එක මේකේ ගිහිල්ලා තියෙන මේ උඩරින් සූම් එක දුන්නාම ඉතින් අපිට මේ සූම් කරපු එක මේකෙන් අපිට පොඩි කර ගන්න පුළුවන් මෙන්න මේ ටූල් එක හරහා ඊට පස්සේ මේ ටූල් එක හරහා අපිට මේකෙන් අපිට මේක සම්පූර්ණයෙන් සිලෙක්ට් කරගන්න ඕනේ ටූල් එක අපිට පාවිච්චි කරගන්න මෙන්න මේකෙන් අපිට මම කලින් කියලා දුන්නා මේකෙන් මොකද්ද වෙන්නේ කියලා මේක අපිට කරගන්න පුළුවන් මෙන්න මේ වගේ
මෙන්න මේ සවුන්් එක මෙන්න මේ විදිහට අපිට දිගාර ගන්න සහ මේ කියන්නේ පහළට කරගන්න මෙන්න මේ විදිහට හැකියාවක් තියෙනවා මෙන්න මේ ටූල් එක හරහා envelope කියන ටූල් එක හරහා එකකින් අපිට එම් කරගැනීමේ හැකියාවක් තියෙනවා ඊට පස්සේ අපිට මේකෙන් මේ ටූල් එක මම අයින් කරගන්න ඕකේ ඊට පස්සේ මෙන්න මේ select කියන ටූල් එක අපි යූස් කරනවා මෙන්න මේ විදිහට මම select කරගත්තා මේකෙන් මට මේ විදිහට මේක ලොකු කර ගැනීම සහ පොඩි කර ගැනීම මේ විදිහට අපි කියන්නේ ඒ සවුන්ඩ් කෑල්ල විතරක් අපිට ලොකු කර ගැනීම පොඩි කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේක තියෙන ඔයාලා මේ අයිකන් එක දාන්න මේක අන්ඩු කරන මේ රීඩියු කරන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ පැත්තෙන් පේනවා audio setup කියන එක. මෙතනින් අපිට පුළුවන් අපි දැන් mic එකක් හරි මොකක් හරි වෙනම record කරන audio එකක් ඒ කියන්නේ මොකක් හරි device එකක් use කරනවා නම් මෙතනින් තමයි අපි ඒක select කරලා දෙන්න ඕනේ. අපිට මෙතන host එක තියෙනවා. මෙතන MME තියෙන තමයි තියෙන්නේ. sound direct එක සහ මෙතන තමයි option තුනක් තියෙනවා. ඊට පස්සේ playback device එක මෙතනින් අපිට speakers වලින් තමයි මගේ laptop එකෙන් දැන් මේ මම play කරන එක ඇහෙන්නේ නැත්නම් වල headphones වල microphone sound mapper කියන එකට output එක දෙන්න පුළුවන්. ඊට පස්සේ recording device එකක් අපිට මෙතනින් use කරන්න මයික්‍රෆෝන් කියල තම තිරි පෙන්න්නන්නේ මෙතන මන්ද එක්ස්ටර්නල් මයික්‍රෆෝන් එක දෙනවා එක්ස්ටර්නල් මයික්‍රෆෝන් එක තුන්න ගමන් මෙතන මගේ දැන් මේ මයික්‍රෆෝන් එක තම තිරි පෙන්න්න ඕනේ ඉතින් ඊට පස්සේ අපිට රෙකෝඩින් චනල්ස් තියෙනවා මෙතන ස්ටඩියෝ රෙකෝඩින් චනල තම දීල තියෙන ඊට පස්සේ audio settings වලට ගිහලා වලතාව වැඩිදුර ඒවා මෙතනින් හදාගැනීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ අපි ඊළඟට බලමු මෙතනින් ඔයාලට පෙන්වන්නේ මේ මෙතනින් මයික් එක යූස් වෙන සවුන්ඩ් එක තමයි මෙතනින් අපිට ඇඩ්ජස්ට්මන්ට් කරලා මේක හදාගත්ත හැකි ඊට පස්සේ අපිට මෙතනින් මේකේ පෙන්වනවා මේ සවුන්ඩ් එක ඒ කියන්නේ මේක ප්ලේ වෙන සද්දය තමයි මෙතනින් අපිට පෙන්වන්නේ මේ වගේ වාගේ දැන් මෙතන මේ මම කතා කරන සවුන්ඩ් එක මෙතන ඇහෙන්නේ නැත්නම් මම ස්ක්‍රීන් රෙකෝඩර් එකට මේ මයික් යූස් කරලා තියෙන හින්දා මේකට ප්ලේ වෙන්නේ නැති නැහැ ඒ හින්දා අපි ඊළඟට බලමු මේකේ අපි ඊළඟට බලන්න යන්නේ මේකේ ඉෆෙක්ට් දාගන්න විදිහ තමයි අපි බලන්න යන්නේ මෙන්න මෙතන ඉෆෙක්ට්ස් කියලා තියෙනවා ඒ මෙතනින් අපිට ගන්න පුළුවන් ඇඩ් රියල් ටයිම් ඉෆෙක්ට් එකක් මෙතන දාගන්න පුළුවන් get more effects මේ වගේ AI effects අපි යූස් කරන්න පුළුවන් ඊට පස්සේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ඉෆෙක්ට් එක මෙන්න මේ pitch and tempo effect එක තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතින් දැන් ඔයාලට මම මේක යූස් කරන විදිහ මුල් ටික මේකේ මේන් ටික කියලා දුන්නා ඉතින් අද මම ඉෆෙක්ට් එක දාන්න විතර ඔයාලට මේකෙන් කියලා දෙන්න යන්නේ ඉතින් අපිට ඉස්සෙල්ලා මේ pitch and tempo වලට ගියාපුවාම අපිට මේකෙන් change pitch එකේ හරහා අපිට මේක යස් කරගන්න හැකියාවත් තියෙන මෙන ෆෙක්ට වල ගිහිල්ලා චේන්ජ් පිච් කියන එක දුන්නා අපි මේක ඉස්සෙල්ලා මේක සිලෙක්ට් කරලා ඉන්න ඕනේ නැතුව මේක කරන්න බෑ මේ වගේ සිලෙක්ට් කරලා ඉන්න ඕනේ සිලෙක්ට් කරන් පස්සේ අපිට මෙන්න මෙතන තියෙනවා ප්‍රසන්ට් චේන්ජ් එක මෙන්න මේ වගේ මේක වෙන අතර පැත්තට දාපුවා මෙන්න මේ වගේ හරක් තමයි අපිට අහගන්න පුළුවන් වෙන්නේ deep voice එක තමයි එන්නේ deep voice එක තමයි රින කරපුවා මේ pitch එක එහෙම එන්නේ ඊට පස්සේ අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් ආයතෙන්ටම ගිහිල්ලා ආය change pitch කියන එක දීලා අපිට තව වැඩි කරගත්තාම ධන පැත්තට දාගත්තාම මේක මේ විදිහේ sound එකක් තමයි හම් වෙන්නේ ඒ වගේ sound එකක් තමයි අපිට ඊට පස්සේ අහගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒ එකම මොනික තිබ්බ සයිස් එකටම දාගන්න ඊට පස්සේ අපිට ගියාපුවාම බලන්න පුළුවන් ඒ change pitch එකෙන් එක තමයි වෙන්නේ සහ change speed and pitch කියන එකෙන් අපිට speed එක සහ pitch එක වෙනස් කර ගැනීම හැකියාව තියෙන මේ විදිහට දාපුවාම මම මේක රින පැත්තට දාගත්තාම මේ වගේ ස්පීඩ් එකයි pitch එකයි අඩු වෙනවා. ඒ කියන්නේ deep වෙනවා එක තමයි මේකෙන් වෙන්නේ. ඊට පස්සේ අපිට effects වලට ගිහිල්ලා ආපහු මෙතන change and pitch කියන එක අපි මේක increase කරගත්තාම මේ විදිහට ඒකෙන් දැන් බලන්න මේ ට්‍රැක් එක පොඩි වුණා. ඒ කියන්නේ ස්පීඩ් එක වැඩි වෙලා අපි කියන එක වේගවත් වෙනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට වාට එක අහන්න පුළුවන්. දැන් ඒ විදිහට තමයි වාට මේක අහගන්න පුළුවන් වෙන්නේ ඒ සවුන්ඩ් ඉෆෙක්ට් එක දාපුවාම ඊට පස්සේ අපි ගියාම චේන්ජ් මම මේක කලින් තිබු වගේ හදාගන්න මේක ඉස්සෙල්ලා අපි සිලෙක්ට් කරලා ඉන්න ඕනේ මේක කරන්න කලින් මේ විදිහට අපි සිලෙක්ට් කරගමු ඔයාලට මේක සිලෙක්ට් කරගන්න මෙන්න මේ විදිහට
මේ විදිහට සිලෙක්ට් කරගෙන අපි යමු ආයෙත් effects වලට. alright ඉතින් මම දැන් මේක සිලෙක්ට් කරලා මම effect වලට ආයෙ ගිහිල්ලා මම මේකේ change picture එකකින් මම අර කලින් තිබ්බ එක ආයෙත් හරි විදිහට දා ගන්නවා. මේක කලින් තිබ්බේ මම හිතන්නේ මේකේ මම මෙන්න මේ විදිහට කලින් තිබ්බ විදිහට වෙනස් කරලා හදාගත්තා. right අපි apply කරගත්තා. ඊට පස්සේ මම ඊළඟට යනවා මේ effects වල තියෙන pitch and tempo වල ආයෙ change tempo කියලා එකක් තියෙනවා මේක ආයෙ set කරගන්න ඕනේ. alright අපි ඊළඟට effects වලට ගිහිල්ලා මේකේ pitch and tempo වල මේක change tempo වලට tempo එක අපි මේ වගේ ඊට පැත්තට දාගත්තාම මේක apply කරගත්තාම මේ වගේ tempo එක අඩු කරපුවාම මේකේ යන speed එක මේක වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ අපි මේ කියන්නේ ස්පීඩ් එක මේකේ අඩු වෙනවා. ඊට පස්සේ අපි effect වලට ගිහිල්ලා change and tempo වල තියෙන tempo එක අපි increase කරපුවාම මේකේ ස්පීඩ් එක වැඩි වෙන එකක් තමයි වෙන්නේ. alright ඔය විදිහට tempo එක ස්පීඩ් වෙන එක තමයි මේකෙන් වෙන්නේ. alright අපි ඊළඟට මේක මම කලින් තිබ්බ විදිහට හදා ගන්නම්. ඊට පස්සේ apply දුන්නා. අපි ඊළඟට යමු effects වලට ගිහිල්ලා මේකේ තියෙන ඊට පස්සේ presence and settings මේකේ තියෙන plus stretch කියන එකක් තියෙනවා. මේක අපිට මේක වෙනස් කරගන්න පුළුවන් stretch factors time result මේක apply කරගත්තාම මෙන්න මේ වගේ appliance apply වෙනවා. ඊට පස්සේ අපිට මේක මේ විදිහට ගන්න ඒක අපේ ටයිම් එක සිලෙක්ට් කරලා ඒ විදිහට ඒ තරම් දික් කරගන්න තමයි මේක කියන්නේ අපිට ඕල් ටයිම් එක මේකේ ඒකේ ටයිම් එක අපිට ඉන්ක්‍රීස් කරගන්න ඕන තමයි වෙන්නේ. ඒක ටයිම් එක ඉන්ක්‍රීස් කරපුවා මේකේ ටයිම් එකට හැටියට මේ ඔඩියෝ එක වෙනස් වෙන එක තමයි එකෙන් වෙන්නේ. ඕල්රයිට් ඉතින් අද අපි කතා කරේ ඒ ටික තමයි. ඉතින් මේක තව ගොඩක් කිව්ව තියෙනවා. අපි ඊළඟ තවත් වීඩියෝ වලින් අපි මේ ගැන කතා කරන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් අද ඔයාලා බලුවේ මේකේ මේන් ටික තමයි අද ඔයාලට මම කියලා දුන්නේ. මේකේ software එක හැදින්නුවා. ඊට පස්සේ අපි බලුවා ඊට පස්සේ මේකෙන් තියෙන මේ effects දාන්නේ කොහොමද කියලා අපි අද කතා කරා. ඉතින් අද වීඩියෝ එකේ කතා කරේ ඒ ටික තමයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. තියෙන ආඩ වෙන්නද වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේ වීඩියෝ එක ඉවර වෙනවා මෙතනින්. එහෙනම් අපි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකේ හම්බෙමු. ගිහිල්ලා සුබ දවසක් වේවා. all right